ආයිබෝවන් අදත් මේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ SL Tech Buddy YouTube channel එක සමගින්. ඉතින් කලින් වීඩියෝ කීපයකින් මම ඔයගොල්ලන්ට ලැප්ටොප් වගේක් අන්බොක්ස් කරලා පෙන්නුවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනත් පෙන්නන්න යන්නේ ලැප්ටොප් එකකට වඩාත් උපයෝගී වන දෙයක්. ඉතින් රැඳී සිටින්න මේ SL Tech Buddy YouTube channel එක. ඉතින් දැනටමත් ඕගොල්ලන්ට පුළුවන් යම් අදහසක් ගන්න මම අද ඕගොල්ලන්ට මොනවද අන්බොක්ස් කරන්න කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා මම අද ඕගොල්ලන්ට බෑක්පැක් එකක් තමයි අන්බොක්ස් කරලා පෙන්නන්න යන්නේ. ඉතින් කලින් අවස්ථාවවලදී තිබ්බ බෑක්පැක්ස් ඉතින් කැඩුනාම අලුතෙන් ගන්න ඕනේ. ඉතින් මම අද ඕගොල්ලන්ට දැනට තියෙන ලාභදායීම බෑක්පැක් එක ගෙනත් පෙන්නන්නයි යන්නේ. ඉතින් ඕගොල්ලන්ට දැන් පේනවා බෑක්පැක් එක පැක් කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු මේක ඇතුලේ කොහොමද කියලා අපි බලමු මේක හොඳද කියලා. ඊට පස්සේ මම කියන්නම් මේකේ මගේ අත්දැකීම මොන වගේද කියලා. ඉතින් දැන් අපි මේක මුලින්ම අන්බොක්ස් කරමු. ඉතින් මම මෙතනින් එළියට ගන්නම් අපේ බෑක්පැක් එක. එතකොට අපිට පුළුවන් මේක කොයි වගේද කියලා බලා ගන්න මේ වගේ. ඉතින් දැන් ඕගලන්ට පුළුවන් අපේ බෑක්පැක් එක බ්ලැක් බෑක්පැක් එකක් ටිකක් බ්‍රවුන් ගතියකට පේනවා නත් මේක බෑක්පැක් එකක්. ඉතින් මෙතන පොකට් එකක් තියෙනවා ඔයගලන්ට මේ වගේ බලා ගන්නට පුළුවන්. ඉතින් ඊට පස්සේ වැඩි දෙයක් නැහැ මේකේ. ඉතින් මේ සිපර් එකෙන් තමයි අපේ ලැප්ටොප් එක දාන්න තියෙන්නේ. ඉතින් මම මේක දැන් ඕපන් කරලා පෙන්නන්නම් මොන වගේද කියලා. ඉතින් මේ වගේ අපිට බලා ගන්නට පුළුවන් සිප් දෙකකින් යුක්ත වෙනවා. ඉතින් මේක හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. සමහර බෑක්පැක් වල එක සිප් එකයි තියෙන. ඉතින් ඒක ටිකක් අමාරුයි. ඉතින් ඊට අමතරව අපිට මේ දෙකෙන් අපිට කරේ දාගෙන යන්න පුළුවන්. ඉතින් මේක සවි කර ගන්නට ඕන. ඉතින් තියෙන ස්ට්‍රැප් දෙක තව එකක් තියෙනවා. මේක ඇත්තට මොකටද තියනවද කියලා මට හිතා ගන්න අමාරුයි. ඉතින් මම දැන් මේකේ ඇතුළ පෙන්නන්නම් මොන වගේද කියලා. ඉතින් ඕගලන්ට බලා ගන්නට පුළුවන්. අපේ ලැප්ටොප් එක දාන්න පොකට් එකක් තියෙනවා මේ වගේ. ඊළඟට පෑන් පැන්සල් දාන්න පුළුවන්. ඉතින් ඉස්සරහා මේ වගේ ගන්න පුළුවන්. ඉතින් මෙතන තමයි ලැප්ටොප් එක අපිට දාන්න තියෙන්නේ. ඉතින් ඒක මේ විදිහට ඉඳ තියෙනවා. ඊට පහසුව දාලා තියෙනවා. ඉතින් ඊට අමතරව පොකට්ස් කීපයක් ඉස්සරහින් තියෙනවා. පෑන් පැන්සල් අනිත් දේවල් ෆෝන් එක වගේ දාන්න. ඒ ටික තමයි. ඉතින් ලොකු පොකට් එකක් නැහැ. ඉතින් සාමාන්‍ය බෑක්පැක් එකක් කියන්න පුළුවන්. වෙන පොලේ අඩුවටම ගන්න තියෙන ඉස්සරහා පොකට් එක මේ තියෙන්නේ. ඉතින් මේ ටික ඇරුණාම එච්චර පොකට් ටිකක් නැහැ. ඉතින් අපිට අපේ ලැප්ටොප් එක ගෙන යෑමේ හැකියාව තියෙන අයිනේ පොකට්ස් දෙකක් තියෙනවා ඊට අමතරව. ඉතින් ඒ ටික තමයි තියෙන. ඉතින් මේ බෑක්පැක් එක ටිකක් කාලයක් පාවිච්චි කරා. හැබැයි මට එක අත්දැකීමක් ආවා. උඩ පොකට් එකේ තියෙන සිප් එක කඩලා එකපාර අතට ආවා. ඉතින් ඒ ඇරෙන්න මේකේ අනිකුත් දේවල් තාම හොඳින් පවතිනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ බෑක්පැක් එකක් මම ඔයගොල්ලන්ට අදහසක් ගන්න තමයි අද වීඩියෝ කරේ. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ ඔයගොල්ලෝ හමුවට එන්න. ඒත් එක්ක ඔයගොල්ලන්ට සුබ සතියක්.